අපි අද බලමු කොසොන්ඩෝ එකක් ෂීට් කරගන්න ආකාරය. මුලින්ම අපි මෙන්න මේ ආකාරයට අපි කොසොන් බටර් කැබැල්ල ෂීට් කරගත යුතුයි කොසොන්ඩෝ එකේ සල්ලන දිගට. ඉන්පසු කොසොන්ඩෝ එක තබා මෙන්න මේ ආකාරයට කොසොන්ඩෝ එක උඩින් අපි ෂීට් කරගත්තු කොසොන් බටර් කැබැල්ල තබා මෙන්න මේ ආකාරයට දෙපැත්තේ කෑලි දෙක කපා ගැනීමකට ලක් කරනවා. ඉන්පසු අපේ කොසොන් බටර් කෑල්ල කවර වෙන විදිහට මෙන්න මේ ආකාරයට තබා ගත යුතුයි. ඉන්පසු අපි ෂීට් කිරීම ආරම්භ කරනවා. කොසොන්ඩෝ එකක් ගහද්දී ඩබල් එකයි සිංගල් එකයි කියලා දෙකක් ගහනවා. මුලින්ම අපි ගහන්නේ ඩබල් එක. මේ මතක් කිරීම මගේ YouTube channel එක subscribe කරලා නැති ඔබට මගේ YouTube channel එක subscribe කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. මෙන්න මේ ආකාරයට ෂීට් කරගන්න ඕනේ අපි අපේ ඩබල් එකේ සල්ලන දෙකට. ඉන්පසු මෙන්න මේ ආකාරයට අපේ ලයින් එක කෙලින් කර ගැනීමකට ලක් කරනවා. ඉන්පසු මෙන්න මේ ආකාරයට ජොයින්ට් එක මැදට හිටින විදියට රැගෙන ඒක තට්ටු 4ක් හිටින විදියට නමා ගැනීමකට ලක් කරනවා. මතක තබා ගන්න මේ ජොයින්ට් එක ගද්දී චූටි හිඩසක් තියාගන්න නැමීමකට ලක් කරන නිසා. මෙන්න මේ ආකාරයට තට්ටු 4කට හිතෙන විදියට නමා ගැනීමක් කරනවා. මෙන්න මේක තමයි අපි කොසොන්ඩෝ එකක් ගහද්දී ඩබල් එක කියලා හඳුන්වන්නේ. ඉන්පසු මෙන්න මේ ආකාරයට අපේ නැමුන් දාර ටික කපා ගැනීමකට ලක් කරනවා. ඉන්පසු නැවතත් ප්‍රතිමාරු කිරීමක් කරලා මෙන්න මේ ආකාරයට පිටි ස්වල්පයක් ලේප කරලා ෂීට් කිරීම ආරම්භ කරනවා නැවතත්. ඉන්පසු අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ කොසොන්ඩෝ එකේ සිංගල් එක ගහන්න. අපි සිංගල් එකේ සල්ලන දෙකට මුලින්ම අපි ෂීට් එක ෂීට් කරගන්න ඕනේ. ඉන්පසු නැවතත් සුපුරුදු පරිදිම අපේ දෙපැත්තේ ලයින් එක කෙලින් කර ගැනීමකට ලක් කරනවා. මෙන්න මේ ආකාරයට අපි සිංගල් එකක් කියලා හඳුන්වන්නේ කොසොන්ඩෝ එකක් තට්ටු 3ක් හිටින විදියට ගහන එක. ඒක තමයි කොසොන්ඩෝ එකේ සිංගල් එක කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට දෙපැත්තේ ලයින් එක කෙලින් කර ගැනීමකට ලක් කරලා මෙන්න මේ ආකාරයට නැමුන් දාරවල් දෙකක් හිටින විදියට ඒ කියන්නේ තට්ටු 3ක් හිටින විදියට තමයි මේක අපි නමා ගැනීමකට ලක් කරන්නේ. මේක තමයි අපි කොසොන්ඩෝ එක සිංගල් එක කියන්නේ. ඔව් දැන් අපේ කොසොන්ඩෝ එක වැඩ නිමයි. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.